හරි ළමයි මේ 2025 ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ලියන මේ ළමයි වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලන්ගේ 2025 විභාගයේදී. ඔයාලා දන්නවා පේපර් එකේ පළවෙනි කොටස එන්නේ MCQ ප්‍රශ්න. ඒ කියන්නේ MCQ 50ක් තමයි ඔයගොල්ලන්ගේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අහන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අහන්නේ ඔයගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක සහ essay එක. එතකොට ස්ට්‍රක්චර් එකේදී ඔයගොල්ලන්ට ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක තමයි ඔයගොල්ලන්ගේ drawing එක. එතකොට දෙවෙනි එක ඇවිල්ලා සමෝදානික ප්‍රශ්නයක්. සමෝදානික ප්‍රශ්නයක් කියලා කියන්නේ ඒකට අපේ ප්‍රධාන ඒකක තියෙනවානේ. ඒ කියන්නේ සිවිල් යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික. අන්න ඔය තුනෙන් එකතුවක් විදිහට තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ තාන්නේ සමෝදානික ප්‍රශ්නයක්. ඒ කියන්නේ අර වගේම සිවිල් යාන්ත්‍රික මේ ඉලෙක්ට්‍රොනික. කොටස් තුනෙන් තමයි මේ ප්‍රශ්නේත් හැදෙන්නේ. කොටස් තුනේ එකතුවක් විදිහට. එතකොට ඔයගොල්ලෝගේ හතරවෙනි ප්‍රශ්නේ හැදෙන්නේ ව්‍යවසායකත්වය හා කළමනාකරණය කියන 13 ශ්‍රේණිය අන්තිම පාඩමේ. එතකොට ඒකෙදි හතරවෙනි ප්‍රශ්නේදී ඔයගොල්ලන්ට 80ක් ඒ ප්‍රශ්نين අහන්නේ ව්‍යවසායකත්වය හා කළමනාකරණය කියන කොටසෙන්. එතකොට ඒකෙන් 20ක් ඊටු 20 අහන්නේ ඔයාලගේ තව පාඩම් තියෙනවා සෞඛ්‍ය හා ආරක්ෂාව, ඒ වගේම ප්‍රමිති හා පිරිවිතර, අනිත් එක තමයි සම්මත මිනු. එතකොට ඔයාලගේ ඔන්න ඔය කොටස් තුනෙන් ඔය කොටස් ටිකෙන් තමයි ඔයාලගේ ව්‍යවසායකත්වය කියන ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට අපි මේ වීඩියෝ එකකින් කරන්නේ ඔයාලට ව්‍යවසායකත්වය කියන ප්‍රශ්නෙට, ඒ කියන්නේ ව්‍යුහගත හතරවෙනි ප්‍රශ්නෙට ඔයාලට ලකුණු 75ක් දෙනවා. කොහොමද මේ ලකුණු 75න් 75ම ගන්නෙ නේද? එතකොට ඔයාලා දැන් ඔක්කොම ටික දැන් පාඩම් කරලා ඇතිනේ. අනිවාර්යයෙන්ම ව්‍යවසායකත්වය කියලා කියන්නේ පාඩම් කරලා ලියන එකක්. මොකද ඒකේ මොකද ලොජික් මොනවත් නැහැ නේ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් මේ පාඩම් කරලා තියෙන්න ඕනේ පොඩ්ඩක් හරි. එතකොට ඔයගොල්ලෝ කොහොමද මේ එක්සෑම් එකේදී මේ ව්‍යවසායකත්වයේ ප්‍රශ්නෙට හරියට කරුණු අමතකුනොත් කොහොමද ලියන්නේ නේද? ඒ වගේ ප්‍රශ්න වලට සමහර වෙලාවට එනවනේ එක්සෑම් එකේදී වලට සමහරට කරුණු අමතක වෙනවා. එකපාරම කලබලයට ඔළුවට කරුණු ටික එන්නේ නැහැ. එතකොට අපි බලමු කොහොමද හදිස්සිය ඔයාලා පාඩම් කරපු තියරි කොටසක් ඔයාලට අමතක වුණත් කොහොමද මේ දීලා තියෙන මේ අපිට ප්‍රශ්නයක් දීලා තියෙන ඒ ප්‍රශ්නේ කියවලා කොහොමද අපි ඒ අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා බලමු. මම මේ ඉස්සලම මේ වීඩියෝ එකෙන් කරන්නේ 2019 පේපර් එක ඔයාලට සාකච්ඡා කරනවා. ඒ කියන්නේ ව්‍යවසායකත්වයේ කියන කොටස මේ ව්‍යවසායකත්වයේ කියන ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කතා කරනවා. ඊට පස්සේ ඔයාලට 20, 21, 22, 23, 24 කියන පේපර්ස් වල ව්‍යවසායකත්වයේ කියන කොටස් ටික කරලා දෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඔයාලට තියෙන්නේ මේ ප්‍රශ්න පත්‍රය දැන් අපි 19ක කරනවානේ. 19ක කරලා අපි 21ක් කරනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙයි මේක කොහොමද ලියන්නේ, පැටර්න් එකක් තේනව නේද? මේ තියරි අමතකුණත් කොහොම හරි මැච් එකක් ගහගන්න පුළුවන් නේද කියලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් එයි. අපි 2019 පේපර් එකෙන් පටන් ගමු. මම 2019 පේපර් එක ඔයගොල්ලන්ට කරන්න කලින් මම පොඩි කොටස් ටිකක් තියෙනවා ඒ ටික කියලා දෙන්නම්. ඔයාලට මතක ඇති ඔයාලගේ ව්‍යවසායකත්වය හා කළමනාකරණය කියන කොටසේ ඔයාලට ප්‍රධාන වශයෙන් හම්බුණා ශදුවත විශ්ලේෂණය කියලා එකක් නේද? ඒතර ශදුවත විශ්ලේෂණය ඊට පස්සේ ඔයාලට හම්බුණා කළමනාකරණ ක්‍රියාවලිය. කළමනාකරණ ක්‍රියාවලිය ඔයාලට මතක ඇති ප්‍රධාන පියවර 4ක් තිබ්බ මොනවද? සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය කියලා. ඒ වගේම තමයි තව එක කොටසක් තිබ්බ ඔයාලට මතක ඇති ව්‍යවසායකයා හා ව්‍යාපාරිකයා නේද? ඒතර මෙන්න මේ පොඩි කොටස් 3 විතරක් මම ඔයගොල්ලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේ කොටස් 3 තිබ්බොත් ඔයාලට ව්‍යවසායකත්වයේ කියන ප්‍රශ්නෙට ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. හරි මම ඔයාලට ඉස්සලම ශදුවත විශ්ලේෂණය කියන එක කෙටියෙන් කියලා දෙන්න. ශදුවත විශ්ලේෂණය කියලා කියන්නේ ළමයි අපි ව්‍යාපාරයක මොනවද තියෙන ශක්ති, ඒ වගේම ව්‍යාපාරයේ තියෙන දුර්වලතා මොනවද, ඒ වගේම ව්‍යාපාරයේ තියෙන අවස්ථා මොනවද, ඒ වගේම ව්‍යාපාරයට ඇති වෙන්න පුළුවන් තර්ජන මොනවද කියන එක තමයි මෙන්න මේ ශදුවත විශ්ලේෂණයේදී බලන්නේ. එතකොට මේ ශදුවත විශ්ලේෂණයක් අපිට කරලා අපේ ව්‍යාපාරයේ තියෙන ශක්තියින් මොනවද කියලා අපිට අඳුර ගන්න පුළුවන්. ඒ වගේම දුර්වලතා මොනවද තියෙන්නේ, ඒ දුර්වලතා කොහොමද අපි ශක්තියක් විදිහට භාවිතා කරන්නේ, ඒ වගේම ව්‍යාපාරයට පිටතින් තියෙන අවස්ථා මොනවද, එතකොට කොහොමද අපි මේ අවස්ථා ගන්නෙ, ඒ වගේම ව්‍යාපාරයකට තර්ජන තියෙනවනම් ඒ තර්ජන කොහොමද අඩු කරගන්නේ, අවම කරගන්නේ කියන එක තමයි මේ ශදුවත විශ්ලේෂණයේදී කියන්නේ. එතකොට අපි බලමු ශදුවත විශ්ලේෂණය ගත්තාම ශදු අත විශ්ලේෂණය. මේකටම අපි ඉංග්‍රීසියෙන් කියනවා SWOT analysis කියලා.
එතකොට ඔයාලා දන්නවා මේ ශදුවත කියලා කියන්නේ අකුරු හතරක් නේද තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි අකුරු දෙක. ශදු අත. මෙන්න මේ අකුරු දෙක මුල් අකුරු දෙක එක කොටසක් විදිහට දෙවෙනි අකුරු දෙක එක කොටසක් විදිහට ගන්න මම ඇයි කියලා කියන්නම්. පළවෙනි අකුර ගත්තාම ෂයන්න. දෙවෙනි අකුර ගත්තාම දුයන්න. තුන්වෙනි අකුර ගත්තාම අයන්න. සාන්තිම අකුර ගත්තාම තයන්න. මේ වගේ කියවෙන්නේ මොනවද? මේකෙන් ශක්ති. ෂයන්නෙන් කියවෙන්නේ ශක්තිය. දුයන්නේ මොනවද කියවෙන්නේ? දුර්වලතා. ඒ වගේම අයන්නෙන් කියවෙන්නේ අවස්ථා ගැන. ඒ වගේම තයන්නෙන් කියවෙන්නේ තර්ජන ගැන. එතකොට අපි ඉංග්‍රීසියෙන් කරන ශක්තියින් වලට ස්ට්‍රෙන්ත් කියලා, ඒ වගේම දුර්වලතාව වලට අපි කියනවා වීක්නස් කියලා, ඒ වගේම අවස්ථා වලට අපි කියනවා ඔපචුනිටි කියලා, ඒ වගේම තමයි තර්ජන වලට අපි කියනවා ට්‍රෙට්ස් කියලා. එතකොට මෙන්න මේ පළවෙනි අකුරු දෙක තියෙනවානේ ශදු කියන එක. මෙන්න මේ ශදු කියන එක අපිට බොහෝ දුරට තියෙන අපේ ව්‍යාපාරයේ ඇතුලේ. ඒ කියන්නේ අපි ඒකට කියනවා අභ්‍යන්තර පරිසර සාධක කියලා. මොනවද මේ අභ්‍යන්තර පරිසර සාධක කියලා කියන්නේ? අභ්‍යන්තර පරිසර සාධක කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයකට ඇතුලෙන් තියෙන සාධක. ඒ වගේම අපි මේකට සරලව කියනවා මෙන්න මේ සාධක අපිට පාලනය කරන්න පුළුවන් කියලා. ඒක ඇයි ඒ කියන්නේ දැන් ව්‍යාපාරයක ඇතුලෙන් තියෙන්නේ මොනවද? ඇතුලෙන් තියෙන සාධක අපි බලමු. ඇතුලෙන් තියෙන සාධක තමයි ළමයි ව්‍යාපාරික අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ, යන්ත්‍ර සූත්‍ර, අමුද්‍රව්‍ය. මේ ඔක්කොම මොකද කොහෙද තියෙන්නේ? ව්‍යාපාරයේ ඇතුලේ. එතකොට මේ මොනවා හරි මේ දේවල් වල මොනවා හරි යම්කිසි අඩුපාඩුවක් වුණා කියලා හිතන්නකෝ. එතකොට අපිට පුළුවන් මේක අපේ මැනේජ්මන්ට් එක හරි අපේ ඉන්න ලීඩර්ස්ලා හරි කට්ටිය එකතු වෙලා ඒ ටික මැනේජ් කරන්න පුළුවන්. ඒ කියන්නේ පාලනයක් කරන්න පුළුවන්. නමුත් මෙන්න මේ අවස්ථා හා තර්ජන කියන කොටස අපිට හම්බෙන්නේ බොහෝ දුරට බාහිර පරිසර සාධක අධ්‍යයනය කිරීමෙන්. මොනවද මේ බාහිර පරිසර සාධක කියලා කියන්නේ? බාහිර පරිසර සාධක කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයට පිටතින්. ඒ කියන්නේ ව්‍යාපාරයේ ඇතුලේ නෙමෙයි ව්‍යාපාරයට පිටතින් ඉන්න පාර්ශව. උදාහරණයක් විතර අපි බලමු. ඔන්න ඉන්නවා රජය. රජය මොකද කරන්නේ? නීති රීති හදනවා, රෙගුලාසි හදනවා. හැබැයි ඒවා ව්‍යාපාරයට බලපානවද? ඔව්. ඒවා ව්‍යාපාරයට බලපානවා. කොහොමද බලපාන්නේ? සමහර වෙලට ඒගොල්ලෝ හදන නීති රීති රෙගුලාසි වලට අපේ ව්‍යාපාරය අනුකූලව කරන්න ඕනේ. අන්න ඒ වගේ. එතකොට තව උදාහරණ කීපයක් බලමු. එතකොට තරඟකරුවෝ, ඊට පස්සේ ගනුදෙනුකරුවෝ, ඊට පස්සේ සැපියුම්කරුවෝ, තාක්ෂණික පරිසරය, ඊට පස්සේ ආර්ථික පරිසරය. මෙන්න මේ කියන සාධක ඕගොල්ලෝ පාඩම් කරලා ඇති කියලා හිතනවා. මෙන්න මේ සාධක ටික තියෙන්නේ ව්‍යාපාරයට පිටතින්. එතකොට අන්න ඒ සාධක අපිට පාලනය කරන්න බෑ. හැබැයි ඒවා ව්‍යාපාරයට ඍජුව හරි වක්‍රව හරි අනිවාර්යයෙන්ම බලපානවා. හරිනේ? එතකොට ඔයගොල්ලන්ට දැන් තේරෙනවා ෂයන්නෙන් කියන්නේ ශක්තියෙන්, දුයන්නෙන් කියන්නේ දුර්වලතා, අයන්නෙන් කියන්නේ අවස්ථා සහ තයන්නෙන් කියන්නේ තර්ජන. එතකොට පළවෙනි අකුරු දෙකෙන් අපි ඉගෙන ගත්තා ශදුවතෙන් මේ ශදු කියලා කියන්නේ ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක අධ්‍යයනය කිරීමෙන් තමයි අපිට මේ ශක්තියෙන් සහ අපේ දුර්වලතා අඳුනගන්න පුළුවන්. ඒ වගේම තමයි අත. එහෙම නැත්නම් අවස්ථාව තර්ජන කියන කොටසෙන් තමයි අපිට බාහිර පරිසර සාධක අධ්‍යයනය කිරීමෙන් තමයි අපිට ව්‍යාපාරික බාහිර පරිසරය ගැන දැනගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ ශදුවත විශ්ලේෂණය කොහොමද අපේ මේ ව්‍යාපාරයකට බලපාන්නේ කියලා. මේ මම ඔයාලට හොඳ සරලම උදාහරණයක් කරන් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ ඒ සරල උදාහරණය අපි මහ පරිමාණ ලොකු කර්මාන්ත ශාලාවකට ඇප්ලයි කරලා බලමු කොහොමද ඒකෙදී ඒක වෙන්නේ කියලා. අපි නිකම් හිතමු ඔන්න අපේ ගෙදර අම්මා රෙදි මහනවා කියලා හිතමුකෝ. එතකොට අම්මා ඔන්න රෙදි මහන්න එයා ගාව ඔන්න එයා මොකක් හරි කෝස් එකක් කරලා තියෙන කියලා හිතමු. ඔන්න අපේ අම්මා රෙදි මහන්න මොකක් හරි කෝස් එකක් කරලා තියෙන. ඒතර අපේ ගෙදර අම්මට තියෙනව නේද දැනුම? ඒ කියන්නේ එයා ගැන එයාට විශේෂ අනිත් අයට වැඩිය සාමාන්‍ය මහන අයට වැඩිය එයා මොකක් හරි කෝස් එකක් කරලා තිබ්බාම එයාට තියෙනවා විශේෂ දැනුමක් ඒ පිළිබඳ. ඒතර අපි ඒක කියනවා ශක්තියක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරය මොකක් හරි ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයට හොඳ ඒ කියන්නේ දියුණුවට බලපාන සාධක වලට අපි කියනවා ශක්තියින් කියලා. ඒ වගේම අපි හිතමු අම්මට හොඳ මහන මැෂින් එකක් තියෙනවා කියලා. ඒතර මේ මහන මැෂින් එකත් ඇවිල්ලා මොකද්ද? අපේ අම්මට දෙන ශක්තිය. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? එයා ගාව හොඳ නූල් වර්ග. ඒව ඇවිල්ලා මොනවද? ශක්තිය. අපි හිතමු එයා ගාව ලස්සන ඩිසයින් තියෙනවා කියලා. ඒවත් ඇවිල්ලා මොනවද? ශක්තිය. අපි හිතමු දුර්වලතාවයක් ගැන. අපි දැන් කතා කරමු දුර්වලතාවයක් ගැන. එතකොට
අපේ අම්මට හරියට මහන්න තේරෙන්නේ නැත්තම්. ඒක ඇවිල්ලා මොකද්ද? දුර්වලතාවයක්. හිතමු මහන්න මැෂින් එක පරණ තාරේ මැෂින් එකක් කියලා. ඒතර සමහර වෙලාවට අලුත් මැෂින් වලට වැඩි ඒ වගේ මැෂ්මන්ට් සමහර විට අවුල් වෙන්න පුළුවන් නේද? ඒතර ඒක ඇවිල්ලා ඒක ඇවිල්ලා ව්‍යාපාරයේ තියෙන දුර්වලතාවයක්. ඊට පස්සේ අපි හිතමු සමහර වෙලාවට ගන්න අමුද්‍රව්‍ය ගුණාත්මක භාගයක් නැහැ, ක්වොලිටි එකක් නැහැ කියලා. ඒතර ඒකත් ඇවිල්ලා දුර්වලතාවයක්. අපි බලමු ඊට පස්සේ අවස්ථාවක් මොනවද මේකේ තියෙන්නේ කියලා. අපි හිතමු ඔන්න අම්මා රෙදි මහනවා. ඔන්න කඩේකින් අම්මට ඕඩර් එකක් එනවා අපිට බෑග් 5ක් ඕනි. දැන් ඔන්න මොකද උනේ? ව්‍යාපාරික අවස්ථාවක් හම්බුණා. ඒ කියන්නේ ගෙදර මහමා හිටපු බෑග් ටික ඔන්න කඩේකට දාන්න අවස්ථාවක් හම්බුණා. තව අවස්ථාවක් බලමු. ඔන්න අම්මට සමහර වෙලාවට අලුත් මැෂින් එකක් ගන්න ඕනි කියලා. එතකොට මොකද කියන්නේ? ඔන්න කවුරු හරි ණය දෙන්න කැමති. ඒ කියන්නේ මැෂින් එකක් ගන්න. ඔන්න මොකද? ව්‍යාපාරයකට අවස්ථාවක් නේද අපිට හම්බුනේ. ඒ කියන්නේ ණයක් අරගෙන අපිට මැෂින් ටික අරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ වැඩ කටයුතු ටික කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තව අවස්ථාවක් බලමු. ඔන්න ළඟ තියෙනවා මොන්ටිසෝරියා. ඒ මොන්ටිසෝරිය හැම අවුරුද්දෙම බෑග් ඕඩර් එක අම්මට හම්බ වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔයාලට ඒ කියන්නේ අම්මට අනිවාර්යෙන් ව්‍යාපාරික අවස්ථාවක් හම්බුණා නේද? අන්න ඒ වගේ. දැන් තර්ජන කියන්නේ මොකද්ද? අපි හිතමු තර්ජනයක් කියලා කියන්නේ මේ ව්‍යාපාරයකට අපේ ව්‍යාපාර කටයුතු අඩාල කරන. එහෙමත් නැත්නම් අපේ තියෙන ව්‍යාපාරයේ විශාල පුළුල් කරගන්න අමාරුයි. ඒ කියන්නේ අපහසුයි. මොකද තව තරඟකරු ඉන්න. තරඟකරුවෝ කියන්නේ කවුද? ඒ කියන්නේ අපි හදන භාණ්ඩ වගේම ආදේශන භාණ්ඩ කියලා කියනවා නේද? ආදේශන භාණ්ඩ හදන අයට තමයි අපි කියන්නේ තරඟකරුවෝ කියලා. ඒතර මේ තරඟකරුවෝ ආපු ගමන් මොකද වෙන්නේ? අපි වගේම ඒගොල්ලොත් බෑග් මහනවා. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ ගණන් සමහර විට අපේ බෑග් වලට වැඩිය ගණන් අඩු වෙන්න පුළුවන්. සමහර විට හිතන්නකෝ ඒගොල්ලෝ මැටීරියල් ගේන්නේ තොග පිටින් කියලා අමුද්‍රව්‍ය. ඒතර ඒගොල්ලන්ට ලාභයක් තියෙනවානේ. ඒතර අපි සමහර විට අපි බෑග් 5ට විතරක් රෙදි අරගෙන මහනවා. ඒතර අපිට සමහර විට ඒක අපේ දුර්වලතාවයක්. ඒ වගේම තමයි අපිට අරගොල්ලොත් එක තරග කරන්න අමාරුයි නේද? යන්නේ ඒ නිසා තමයි අපි කියන්නේ ව්‍යාපාරක මෙන්න මේ ෂඩුවත විශ්ලේෂණය කිරීමෙන් අපිට පුළුවන් අපේ තියෙන දුර්වලතා මොනවද? ඒ දුර්වලතාව හඳුනාගෙන අපි කොහොමද ඒවා ශක්තියක් බවට පත් කරගන්නේ? උදාහරණයක් විදිහට හිතන්නකෝ අපිට මෙන්න දුර්වලතාවයක් තියෙනවා. අපේ අර රෙදිවල ක්වොලිටි එක අඩුයි කියවනේ. අපිට පුළුවන් හොඳ තැනක් බලලා හොඳ ක්වොලිටි රෙදි ගන්න. එතන මිනිස්සුන්ගේ විශ්වාසවන්තභාවය වැඩි වෙනවා නේද? අන්න ඒ වගේ ඒක අපිට ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වගේම තර්ජනයක් තියෙනවා කියලා හිතන්නකෝ. අපිට තව කවුරු හරි අපි වගේම බෑග් මහන තව කවුරු ඉන්නවා. අපිට පුළුවන් නිර්මාණශීලී වෙන්නනේ. එතන අපිට තර්ජන කියන එක අපේ ශක්තියක් බවට පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිර්මාණශීලීව හිතලා අපි අලුත් දේවල් මහලා දෙනවා. නේද? හරි. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ෂඩුවත විශ්ලේෂණය කොහොමද මේව කරන්නේ කියලා. හරි මම ඒ ගමන්ම ඉක්මනට කියලා දෙන්නම් මේක අපි සාමාන්‍ය ලොකු කම්පැනි එකකට කොහොමද කියලා. දැන් අපි උදාහරණයක් ගත්තේ මේ අම්මා රෙදි මහණෙක් ගැනනේ. අපි බලමු කොහොමද මේක සාමාන්‍ය අපි ගාමන්ට් එකකට ඇප්ලයි කරලා බලමුකෝ. ඔන්න ගාමන්ට් එකකට ෂඩුවත විශ්ලේෂණයක් කරනකොට මොනවද ගාමන්ට් එකේ තියෙන ශක්තියින් කියලා කියන්නේ? ඒ කියන්නේ ව්‍යාපාරයකට ධනාත්මක. ඒ කියන්නේ ව්‍යාපාරයේ දියුණුවට බලපාන සාධක තමයි මේ ශක්තියින් කියලා කියන්නේ. ඔන්න ගාමන්ට් එකට සේවක පිරිසක් ඉන්නවා. හොඳ සේවක පිරිසක් ඉන්නවා. ඒක ඇවිල්ලා ශක්තියක්. මොකද නැත්තම් මේ රෙදි ටික මහගන්න බෑ. ඕඩරේ වෙලාවට දෙන්න බෑනේ. ඒ නිසා සේවක පිරිසක් ඉන්නවා කියන්නේ මොකද්ද? ඒක ඇවිල්ලා ශක්තියක්. හොඳ කළමනාකරුවෝ ඉන්නවා කියන්නේ ඒකත් ඇවිල්ලා ශක්තියක්. ඒ කියන්නේ සියලුම ක්‍රියාවලිය නිසියාකාරව ක්‍රියාත්මක වෙනවා නේද? කොයිම වෙලාවවත් ඒව ඇන හිටින්නේ නැහැ. ඒ වගේම තමයි අපි හිතන්නකෝ අයිතිකරුවෝ සතු දැනුම. ඒ කියන්නේ යාලා මොකක් හරි කෝස් කරලා මොන හරි ඩිග්‍රී එකක් කරලා හොඳ දැනුමක් තියෙනවා කියලා. ඒවා ඇවිල්ලා ශක්තියින්. ඒගොල්ලන්ට මේගොල්ලන්ට හොඳ අමුද්‍රව්‍ය තියෙනවා නම් ඊට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රවාහන පහසුකම් තියෙනවා නම් අන්නේ ඔක්කොම ඇවිල්ලා මේගොල්ලන්ගේ ශක්තියින්. අපි බලමු මේ ගාමන්ට් එකේම මොනවද දුර්වලතාවය තියෙන්නේ කියලා. අපි හිතමු මේ සේවක හිඟයක් තියෙනවා කියලා. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා පරිමදි හරි මොනවා හරි වෙලා සේවක හිඟයක් ආවා කියලා. ඒතර මේ ඕඩර් දෙන්න පුළුවන්ද? බෑනේ. අන්න එතකොට දුර්වලතාවයක් පැන නගිනවා ඒගොල්ලෝගේ. ඒ වගේම තමයි හිතන්නකො මේ කළමනාකරුවෝ සමහර විට මේ අදක්ෂයි කියලා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ දේවල් කොහොමද අදාළ අවස්ථාවේදී කටයුතු කරන්න කියලා. එතකොට වෙන්නේ ඒගොල්ලොන්ගේ එක දුර්වලතාවයක් බවට පත් වෙනවා. ඒ දුර්වලතාවයෙන් අවස්ථාව ගන්න කවුද? තරඟකරුවෝ නේද? ඊට පස්සේ අපි හිතමු අයිතිකරුවෝ සතු දැන් මේක මොනහරි කරන ප්‍රාග්ධනයක් තියෙනවනේ. මෙයාලගේ ප්‍රාග්ධනය අඩුයි කියලා හිතන්නකො. ඒතර ඒකත් ඇවිල්ලා දුර්වලතාවයක්. ඒතර සේවකයා හරියට වැඩට එන්නේ නැත්නම්, ඒතර මේගොල්ලන්ගේ ප්‍රවාහන සේවයේ මොකක් හරි
ඒ කියන්නේ වෙලාවට යන්නේ නැහැ එක්ක පරක්කු වෙනවා එහෙම කියලා හිතන්නකො ෂිප්මන්ට් එකක් ගැන ඒ වැවිලා ඒගොල්ලෝගේ දුර්වලතා. අපි හිතමු අවස්ථාවක් ගැන. ඔන්න මේ ගාමන්ට් එක ලංකාව ඇතුලේ විතරයි මේ රෙදි ටික විකුණේ. හැබැයි මේගොල්ලන්ට ඔන්න ජාත්‍යන්තරය කියන්නේ වෙන රටවලින් ඕඩර් එන්න ගන්නවා. ඒක මොකද්ද? අවස්ථාවක්. ඒ වගේම මේගොල්ලන්ට සමහර වෙලාවට ලංකාවේ තියෙන කම්පැනි වලින්ම සමහර වෙලාවට මේගොල්ලන්ට එනවා මෙන්න මේ ටික අපිට මේවා කරලා දෙන්න. මේ රෙදි ටිකක් තියෙනවා අපේ කම්පැනි එකට ගන්න ෂර්ට් ටිකක් තියෙනවා අපේ කම්පැනි එකට ගන්න ෆුල් ෂූට් එකක් තියෙනවා. ඒ ටික අපිට හදලා දෙන්න. අන්න ඒතර ව්‍යාපාරයට මොනවද? අවස්ථා හම්බ වෙනවා. ඒ වගේම හිතන්නකෝ මේ ව්‍යාපාරයට කවුරු හරි ආයෝජනය කරන්න කැමති. හිතන්නකෝ මේ ව්‍යාපාරය දියුණු කරගන්න උවමනාව තියෙනවා. හැබැයි ආයෝජනීය අවශ්‍යතාවයක් තියෙනවා. ආයෝජනීය අවශ්‍යතාවයක් තිබ්බට ආයෝජනය කරන්න කෙනෙක් හිටියේ නැහැ කියලා. ඔන්න දැන් කෙනෙක් ඉන්නවා. ඔන්න ඒක මොකද්ද? ව්‍යාපාරයට අවස්ථාවක්. අපිට ව්‍යාපාරය පුළුල් කරගන්න හම්බ වෙනවා. ඒ වගේම තමයි තර්ජන. අපි හිතන්නකෝ මේ දැන් තර්ජනයක්. ඔන්න එකපාරම කොරෝනා වගේ එකක් ආවනේ. එතකොට කොරෝනා එකක් ආවේ ගමන් කොරෝනා ආපු ගමන් මොකද උනේ? ඔක්කොම ලොක්ඩවුන් වුණා. ඒතර මේගොල්ලෝ බාරගෙන දැන් අපි ගාමන්ට් එක ගත්තාම සමහර විට බාරගෙන තිබ්බ මේ ඇඳුම් ටික අපිට වෙලාවට යවන්න බැරි වෙන්න ඇතිනේ. ඒව ඇවිල්ලා තර්ජනයක්. එතකොට තව එතකොට අපිට හම්බෙච්ච ඕඩර් එක තව වෙන කවුරු හරි කරන්නේ නැති. තව කෙනෙක් මේ කරන්නේ නැති. ඒ වගේම දැන් හිතන්නකෝ ලංකාවේ එක ගාමන්ට් එකක් නෙමෙයි ගාමන්ට් ගොඩක් තියෙනවා. එතකොට සමහර විට එක ගාමන්ට් එකකට වැඩිය අනිත් ගාමන්ට් එක සමහර විට හොඳ ප්‍රොඩක්ට්, ක්වොලිටි ප්‍රොඩක්ට්, ඒ වගේම අලුත් මේ නිර්මාණය කියන්නේ ලස්සන ඇඳුම් නිර්මාණය කරලා වෙළඳපොළට දාන වෙන්න පුළුවන්. ඒතර මිනිස්සු මොනවද ගන්නෙ? අඩු මිල සහ ඉහළ ගුණත්වයේ තමයි හැමතිස්සෙම මිනිස්සු හොයන්නේ. ඒ කියන්නේ අඩු මුදලට හොඳ බඩුවක් තමයි අපි උනත් කඩේ ගිහලා හොයන්නේ. ඉතින් අන්න ඒ වගේ තමයි. එහෙම තමයි එතකොට ලොකු ව්‍යාපාරයකට ඇප්ලයි කරන්නේ. ඒතර ඔය සාධක ටිකෙන් තමයි හැම ව්‍යාපාරයකටම අපි ඇප්ලයි කරන්නේ. එතකොට ආයෙ මම ඔයාලට කියලා දෙන්න. මේ කරුණු ටික අනිවාර්යෙන් මතක තියාගන්න. මේ කරුණු ටික මතක තිබ්බා කියලා කියන්නේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම ලේසියෙන් වලට ලියන්න පුළුවන්. හරිද? මම ඊට පස්සේ ඔයාලට කියලා දෙන්නම්. කළමනාකරණ ක්‍රියාවලිය ගැන. මේ කළමනාකරණ ක්‍රියාවලියත් ඉතාමත්ම වැදගත්. හරිද? කළමනාකරණ ක්‍රියාවලිය ගත්තාම ඔයගොල්ලන්ට කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රධාන මේ අංග 4ක් තියෙනවානේ. පළවෙනි එක තමයි සැලසුම්කරණය. දෙවෙනි එක ඇවිල්ලා සංවිධානකරණය. තුන්වෙනි එක ඇවිල්ලා මෙහෙයවීම. සහ අන්තිම එක ඇවිල්ලා පාලනය. මම හිතනවා ඕගොල්ලෝ මොනවාම කිසියම් පන්තියකට යන්න දෙන්නේ. ඒතර ඒ පන්තියේ මේ ටික කවර් වෙන්නේ නැති කියලා හිතනවා. හරිද? ඒතර මේ කළමනාකරණ ක්‍රියාවලිය මෙන්න මේ ප්‍රධාන අංග 4 තියෙනවානේ. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. එතකොට සැලසුම්කරණයේදී අපි මම මේක සරලව කියලා දෙන්න. සැලසුම්කරණයේදී කරන්නේ අපි මේක ව්‍යාපාරයටම ගමු. හරිද? ඔන්න අපි ඉස්සලා කතා කර ගාමන්ට් එක ගැන ශබ්දවල විශ්ලේෂණයේදී ඒ ගාමන්ට් එකම ගමු. හරිද? ඔන්න සැලසුම්කරණයේදී කරන්නේ මොකද්ද? මෙන්න මේ ගාමන්ට් එක ඉස්සල්ලාම ආරම්භ කරන්න කලින් මෙන්න මෙහෙම අපි ගාමන්ට් එකක් දාන්න යනවා කියලා සැලසුමක් හදා ගන්නවා. එතකොට ඒ සැලසුමේ අපි අන්තර්ගත කරනවා දේවල් ටිකක් තියෙනවා. ඒතර අපි මේකට ප්ලෑන් එකක් හදාගන්න මේ සැලසුම්කරණයේදී අපි මොකද කරන්නේ? බිස්නස් ප්ලෑන් එක හදා ගන්නවා. ඊට පස්සේ අපේ මොනවද තියෙන අරමුණු, ඊට පස්සේ අපේ පරමාර්ථ මොනවද, අපි ඉංග්‍රීසියෙන් කියන විෂන් මිෂන්, ඒ වගේම අපේ ඔබ්ජෙක්ටිව් එක මොකක්ද කියලා නේද? ඊට පස්සේ මොනවද මේක අපි කෙටි කාලිනව ළඟා කරගන්න යන්නේ. ඒතර අපේ කොහොමද මේ ව්‍යාපාරය පුළුල් කරගන්නේ? ඒතර අපි මොනවද භාවිතා කරන ව්‍යාපාරික උපාය මාර්ග නේද? ඒ හැම දෙයක්ම සඳහන් කරලා ඒගොල්ලෝ හදාගන්න ඉස්සල්ලාම ප්ලෑන් එකට කියන අපි සැලසුම්කරණය කියලා. ඊට පස්සේ දෙවෙනි එක තමයි සංවිධානකරණය. සංවිධානකරණයේදී කරන්නේ අපි හිතන්නකෝ ගාමන්ට් එක කියලා. ඒතර සංවිධානකරණයේදී අපි දැන් සැලසුම්කරණයේදී අපි ප්ලෑන් එක හදාගෙන ඉවරයි. මෙන්න මේ විදිහට තමයි මේ වැඩේ කරන්නේ. ඊට පස්සේ සංවිධානකරණයේදී කරන්නේ මොකද්ද? අපේට තියෙනවනේ මානව සම්පත. මානව සම්පත සහ අපේ තියෙනවනේ මොනවද අනිත් සාධකය තමයි අමුද්‍රව්‍ය. එතකොට මෙන්න මේ මානව සම්පත සහ අමුද්‍රව්‍ය කියන ඒවා අදාළ විදියට මේවා බෙදා ගන්නවා. ඔයාලා ඉගෙනගෙන ඇති දෙපාර්තමේන්තුකරණය, ශ්‍රම විභජනය ගැන අහලා තියෙනවනේ. එතකොට ශ්‍රම විභජනයේදී කරන්නේ එක එක සේවකෝ එක එක කාර්යයන් වලට. හිතන්නකෝ ගාමන්ට් එකේ අපි හිතමුකෝ ක්වොලිටි එකට කට්ටියක් දානවා. ඊට පස්සේ ප්‍රොඩක්ෂන් එකට කට්ටියක් දානවා. මැනේජ්මන්ට් එකට කට්ටියක් දානවා. ඔහොමම එක එක
මේ මිනිස්සුන්ව එක එක දේවල් වලට බෙදනවා. ඒ වගේම තමයි අමුද්‍රව්‍ය ගත්තාම ඒ අමුද්‍රව්‍ය ටිකත් අපි ඒ අදාළ අංශ වලට බෙදලා වෙන් කරනවා නේද? ඒතර සංවිධානකරණයේදී සරලවම කරන්නේ අපි අර හදාගත්ත ප්ලෑන් එකට අනුව අපේ තියෙන මානව සම්පත සහ අමුද්‍රව්‍ය කියන ඒවා වෙන් කරලා බෙදා ගන්න එක. සරලව ඊට පස්සේ මෙහෙවීමේදී කරන්නේ අපි මොකද්ද මෙහෙවීමේදී කරන්නේ? අනිවාර්යයෙන්ම දැන් අර අපි මේ කොටස් වලට දැන් දෙපාර්තමේන්තු වලට ඊට පස්සේ ශ්‍රම විභජනය කරලා කට්ටිය බෙදාගත්තනේ. ඒ බෙදාගත්ත දේවල් හරි විදියට කරගෙන යනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් ඔකට කියනවා ලීඩින් කියලා. එතකොට කළමනාකරුවෝ ඉඳන් ඒගොල්ලෝ ඒ වෙලාවට හැසිරෙන කවුද? නායකයෝ විදියට. ඒ නායකයෝ කියලා කියන්නේ ඇයි? ඒගොල්ලෝ අර ඉන්න සේවකයන්ව ඉතාමත් හොඳින් අධ්‍යයනය කරලා ඒගොල්ලොන්ගෙන් ගන්න ඕනේ වැඩ කොටස අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ගන්නවා. ඒ වගේම ඒගොල්ලෝ ඒකෙදී අභිප්‍රේරණය කරනවා. අභිප්‍රේරණය කියන්නේ ඉංග්‍රීසියෙන් ඕගොල්ලෝ වචනය අහලා ඇති මොටිවේෂන් කියලා. ඒ කියන්නේ සේවකයන්ව ඉතාමත් තෘප්තිමත්. ඒගොල්ලෝ තෘප්තිමත්. ඒ වගේම ඒගොල්ලෝ කරන කාර්ය ඉතාමත් උපරිමයෙන් කරන්න පුළුවන් විදිහට ඒගොල්ලොන්ගේ මයින්ඩ් එක හදන. කියන්නේ මනස හදනවා නේද? අන්න ඒක තමයි. ඒතර මෙහෙවීමේදී කරන්නේ අර අපි බෙදලා කරලා දීපු වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ පාලනයේදී කරන්නේ සරලවම අපි සැලසුම් කරනේදී හදාගත්තනේ මෙන්න මේ ප්ලෑන් එකක් ඕනි, සංවිධානකරණයේදී ඊට පස්සේ මෙන්න මේ විදිහට මේ ටික බෙදා ගන්න ඕනි. ඊට පස්සේ මෙහෙවීමේදී මෙන්න මේ විදිහට මැනේජර්ස්ලා ටික එකතු වෙලා මේ දේවල් ටික කරගෙන දෙපාර්තමේන්තු වශයෙන් එකතු වෙලා මේ දේවල් කරගෙන ඔහොම යන්න ඕනි කියලා. ඊට පස්සේ පාලනයේදී කරන්නේ මෙන්න මේ අවස්ථා තුනේදී යම්කිසි, ඒ කියන්නේ අවස්ථා තුනේදී කියන්නේ සැලසුම් කරන්නේ, සංවිධානකරණය සහ මෙහෙවීමේදී අපේ යම්කිසි අඩුපාඩුවක් තියෙනවනේ. ඒ කියන්නේ හිතන්න ගාමන්ට් එකෙම සමහර විට සේවකයෝ පරක්කු වෙලා ඉන්නේ. සමහර වෙලාවට අපි යවන ෂිප්මන්ට් එක වෙලාවට යන්නේ නැහැ. පරක්කුවක් තියෙනවා. අපේ සමහර විට මහාන ළමයිගේ පරක්කුවක් තියෙනවා. සමහර වෙලාවට කළමනාකරුවෝ ගන්න තීරණ වැරදි. එතන අපි සමහර වෙලාවට හිතන් ඉන්නවා මෙන්න මේ මාස 3 ඉවරදී මෙන්න මෙච්චර ප්‍රමාණයක් හදලා ඉවර කරනවා කියලා. ඒක කරගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික අඳුරගෙන ඒවා පාලනය කරන්න. ඒවට නිවැරදි තීරණ අරගෙන ඒවා ක්‍රියාත්මක කරලා එයාලා යටින් වෙච්ච වැරදි මොන හරි තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න එක තමයි පාලනයේදී කරන්නේ. අනිවාර්යයෙන්ම මේ ටිකත් ඔළුවේ තියාගන්න. තව එක කාරණාවක් ගැන ඔයාලට මට කියලා දෙන්න ඕනේ. ඒක තමයි ව්‍යවසායකයා ගැන. එතකොට ව්‍යවසායකයා කියන්නේ කවුද? ව්‍යවසායකයා කියලා ඔයාලා ඉගෙනගෙන ඇති. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ළමයි සරලවම ගත්තොත් එක එක නිර්වචන තියෙනවා. හරිද? කීප දෙනෙක් දීපු නිර්වචන ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ඒවා ඉගෙනගෙන ඇති කියලා හිතනවා. එතකොට මම සරලව කියනවා ඔයගොල්ලෝ මේක විතර කොළු අයිඩියා එකක් තියාගන්න. ව්‍යවසායකයෙක් කියලා කියන්නේ හැමතිස්සෙම අවදානම් දරන්නේ. එයාගේ ප්‍රධානම පොයින්ට් එක තමයි අවදානම් දරනවා. ඊළඟ එක තමයි එයා ස්වාධීනයි. ඒ කියන්නේ තව කායයට තවත් වැඩ කරන්නේ නැහැ. එයාගේම ස්වාධීනව තමයි එයා වැඩ කරන්නේ. ඒ වගේම තමයි එයා ව්‍යාපාරයේ අවස්ථා අඳුර ගන්නවා. ව්‍යාපාරයේ අවස්ථා අඳුර ගන්නවා කියන්නේ මොකද්ද? එයා මේ සමාජයේ තියෙන මොකක් හරි ගැටලුවක් අඳුරගෙන ඒකට විසඳුමක් ඉදිරිපත් කරනවා නේද? ඒ වගේම ව්‍යවසායකයා ඉහළ කැපවීමක් තියෙනවා. ඒ කියන්නේ එයා කරන දේක පිළිබඳව ඉතාමත් කැප වෙලා එයාගේ කාලය කළමනාකරන එක උපරිම එයා දෙන්න බලනවා නේද? ඊට පස්සේ තව තියෙන කරුණු ගත්තොත් එයා නිර්මාණශීලී. එයා නිර්මාණශීලී හින්දානේ මේ ගැටලුවකට මේ විසඳුමක් දෙන්නේ. අන්න ඒ වගේ. ඒතර එයාගේ ගොඩාක් ගතිගුණ තියෙනවා නේද? දැන් ඔය කතා කරා වගේ. ඒතර ව්‍යවසායකයා ගත්තාම ව්‍යාපාරිකයට වැඩිය වෙනස්. ව්‍යාපාරිකයා කියන්නේ කවුද? ව්‍යාපාරිකයා කියලා කියන්නේ මම ඔයාලට සරලව කියලා දෙන්නම්කෝ. හරිද? ඔන්න ව්‍යාපාරිකයා ඉන්නවා. හරිද? මේ පැත්තේ ඉන්න ව්‍යවසායිකයා. අපි මෙයාට ඉංග්‍රීසියෙන් කියන බිස්නස්මන් කියලා, මෙයාට කියන ඔන්ටර්ප්‍රෙනර් කියලා. හරිද? ව්‍යාපාරිකයා ගත්තාම ව්‍යාපාරිකයා හැමතිස්සෙම කරන්නේ මොකක් හරි දැනට හොයාගෙන තියෙන විසඳුම ඒක භාණ්ඩ හා සේවා විදියට අලෙවි කරගෙන යන එක. ඒ කියන්නේ ගනුදෙනු කරන එක. ඒ කියන්නේ එක ගනුදෙනුවක් නෙමෙයි, ගනුදෙනුව අඛණ්ඩව සිදු කරන්න ඕනේ. ඒකට තමයි ඒක ව්‍යාපාරික ක්‍රියාවලියක් වෙන්නේ. ඒතර ව්‍යාපාරිකයා කියලා කියන්නේ දැනට පවතින මොන හරි භාණ්ඩ හා සේවා යම්කිසි මුදලකට ගනුදෙනු කරන එක. ඒතර ඔන්න උදාහරණයක් ගමු. හරිද? ඔන්න අපි හිතමු මෙන්න තියෙනවා මොකද්ද? කොමුඩු ගෙඩියක්. හරිද? කොමුඩු ගෙඩියක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ කොමුඩු ගෙඩිය රුපියල් 200කට තමයි ව්‍යාපාරිකයා විකුණන්නේ. හැබැයි ව්‍යවසායකයා කියන්නේ කවුද? එයා මොනවද අපි කරනවා කිව්වේ?
මේ සමාජයේ තියෙන ප්‍රශ්න අඳුරගෙන එයා විසඳුම් නිර්මාණශීලී විසඳුම් දෙනවා. ඒ වගේම තමයි එයාගේ ස්වාධීනත්වයක් තියෙනවා, ඉහළ කැපවීමක් තියෙනවා කියන්නේ. එතකොට මෙන්න මේ ව්‍යවසායකයා කරන්නේ මොකද? මෙන්න මේ කොමුඩු ගෙඩිය අරගෙන මේකෙන් හදනවා මෙයා කොමුඩු ජූස්. ඔන්න එයා ජූස් හදුවා. එක ගෙඩියකින් එයා ජූස් 4ක් හදුවා. හැබැයි ව්‍යවසායකයා මේ ගෙඩිය ගත්තේ කීයටද? එයාත් ගත්තේ රුපියල් 200ටම තමයි. හරිද? හැබැයි මෙයා එක මේ කොමඩු ජූස් එකකින් රුපියල් 150කට තමයි මේ එක වීදුරුවක් විකුණන්නේ. එතන මෙයා මේ වීදුරු 4ට හොයනවා කීයද? රුපියල් 600ක මුදලක් මෙයා උපයනවා. දැක්කද? මෙයා මොකද කරේ? මිනිස්සුන්ට තිබහයනවා, මිනිස්සු රස්න කාලේදී කොමුඩු බොනවා, ජූස් එකක් බොන්න ආසයි. මෙයා මොකද කරේ? රුපියල් 200 කොමුඩු ගෙඩිය රුපියල් 600 බවට පත් කරා. ඒ කියන්නේ ව්‍යවසායකයා කියලා කියන්නේ ඉහළ ආදායම් ලබන පුද්ගලයෙක් නේද? එතන ව්‍යාපාරිකයා හැමතිස්සෙම ලාභ ලබනවා. හැබැයි සුළු ලාභයක් තමයි. සමහර වෙලාවට ලාභ විශාල ප්‍රමාණයක් ලබන. හැබැයි ඒ වගේ මේ විශාල ආදායම් ලැබුවට ව්‍යාපාරික කටයුතු ගනුදෙනු වෙන්නේ අඩුයි. උදාහරණයක් විතර වාහන විකුණනවා කියලා අපි නිකන් හිතමුකෝ උදාහරණයක් විදියට. හරි දැන් වලට තේරෙන්නේ නැති ව්‍යාපාරිකයා හා ව්‍යවසායකයා අතර තියෙන වෙනස. හරි අපි දැන් මේ 2019 පේපර් එක යන් හරිද? පේපර් මෙන්න මේ කරුණු තුන තිබ්බොත් ඔයාලගොල්ලෝ ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. මොනවද? ශදුවත විශ්ලේෂණයයි ව්‍යාපාර කළමනාකරණ ක්‍රියාවලියේ පියවර 4යි සහ මේ ව්‍යවසායකයා කියන එක්කෙනාගේ ගතිගුණ ටිකයි තිබ්බනම් ඔලියේ ලොකු මැච් එකක් ගහගන්න පුළුවන්. හරි දැන් අපි බලමු 2019 පේපරේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න. ඒකේ මේ ව්‍යුහගත කොටස 4 වෙනි ප්‍රශ්නේ මේ පෙරලා ගන්න. හරිද? නැත්නම් ඔයගොල්ලෝ ගත්ත එක ඩවුන්ලෝඩ් කරපු එක බලන්න. ඒකේ කියනවා ළමයි සුරේෂ් මහතා නව නිපැයුම් කරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ නමක් දිනාගෙන සිටි අයකි. ගුණාත්මක පානීය ජලය පිළිබඳව ගැටලුවක් මතුවෙමින් පැවතුණු පසුබිමක. අන්න බලන්නකො මෙතන කියනවා ගුණාත්මක පානීය ජලය පිළිබඳව ගැටලුවක් මතුවෙමින් පවතුණු පසුබිමක. මෙන්න මෙයා ව්‍යාපාරයේ අවස්ථාව මොකද කරේ? අඳුරගත්තා. මොන්න මොකද්ද? පානීය ජලයේ යම් කිසි ගැටලුවක් තියෙනවා. ඒකට විසඳුමක් විදිහට මේ ජලය පිරිසිදු කරන්න ඕනේ කියලා මෙන්න මෙයා මෙතනදී අඳුරගත්තා. දැක්කද? අර අපි ශදුවත විශ්ලේෂණය කොහොමද මේකදී යොදාගන්නේ කියලා. ඔන්න ඊළඟට අපි කියවගෙන යන්න. ඔහු විසින් නව්‍ය පරිසර හිතගාමී තාක්ෂණයක් භාවිත කරමින් ගෘහස්ත ජලය පිරිපහදු කළ හැකි යන්ත්‍රයක් නිපදවා පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන ඇත. පේටන්ට් බලපත්‍රය කියන්නේ මොකද්ද? ඒ පේටන්ට් බලපත්‍රය කියලා කියන්නේ මෙයා නිෂ්පාදනය කරපු යන්ත්‍රයට තනි අයිතිය, එයාට විතරක් අයිතිය ලැබෙන ලියවිල්ලක් නේද? ඒතර පේටන්ට් බලපත්‍රයේදී පේටන්ට් බලපත්‍රය කියන්නේ මොකද්ද? දැන් මෙතනදී අපි බැලුවොත් ඒකත් ඇවිල්ලා යට තියෙන ශක්තියක් නේද? ව්‍යාපාරේ දියුණුවටනේ බලපාන්නේ. හරි ඊට පස්සේ කියනවා මෙම යන්ත්‍රය දැනට සුළු පරිමාණයෙන් නිපදවා ප්‍රාදේශීය වශයෙන් අලෙවි කරයි. මෙම ව්‍යාපාරය මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වශයෙන් තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍යව ඇත. මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවන අතර අපි මතකද ඉස්සල්ලා කතා කරා. ඒ කියන්නේ ව්‍යාපාරයක් පුළුල් කරන්න ඕන නම් අපිට කවුරු හරි ආයෝජනය කරන්න ඉන්න නම් අපි ඒක මොකක් විදිහටද දැක්කේ? ව්‍යාපාරයට තියෙන අවස්ථාවක් විදිහට. ඔන්න මෙතනක් තියෙන ඒ වගේම අවස්ථාවක්. ආයෝජනය කිරීමට සිදුවන අතර ආයෝජනයේ කොටස්කරුවෙකු ලෙස කටයුතු කිරීමට මහා පරිමාණ දේශීය සමාගමක් එකඟ වී ඇත. හරිද? ඕගොල්ලෝ ඒක දැන් ආයි කියව ගන්න. හරිද? මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා ළමයි මෙම නව ව්‍යාපාරය වෙළඳපොළ ජාතික මට්ටම දක්වා පුළුල් කිරීමට ඇති අවස්ථා දෙකක් ඡේදය ඇසුරින් සඳහන් කරන්න. අපි දැනටමත් දන්න අවස්ථා දෙක මොනවද? අපි අර ශදෝත විශ්ලේෂණයකේ ඒ කරුණු ටික ඔළුවේ තියෙනවා නම් අනිවාර්යෙන් ඡේදය කියවද්දිම අපි දන්නවා මේ තියෙන ශක්තිය, මේ තියෙන අවස්ථාව, මේ තියෙන දුර්වලතාවයන්, මේ තියෙන තර්ජනයක් කියලා. ඔන්න අපි කියවද්දිම අපේ ඔළුවට ආවා මොකද්ද? විශාල සමාගමක් ආයෝජනය කරන්න ඉන්නවා. ඒක තමයි ඒක උත්තරය. අනිත් එක තමයි මෙයා ව්‍යාපාරයේ අවස්ථාවක් හඳුනගත්තා. ජලයේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේකට විසඳුමක් විදිහට මෙයා යන්ත්‍රයක් හොයාගත්තා. නේද? අන්න ඒක තමයි දෙවෙනි උත්තරේ. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? ඉහළ ඉල්ලුමක් ඇති වෙනවා. නේද? හරි. දෙවෙනි ප්‍රශ්නයේ කියනවා සුරේෂ් මහතා සතු ඇති ව්‍යවසායක ගුණාංග දෙකක් ඡේදය ඇසුරින්. මොකද්ද? ඡේදය ඇසුරින් පැහැදිලි කරන්න කියලා. අපිම දැන් දැක්කනේ අපි ව්‍යවසායකයෙක් කියන්නේ කවුද කියලා කිව්වා. එයාගේ ප්‍රධානම ගුණාංගය තමයි මොකද? අවදානම් දැරීම. ඔයා කොයිම වෙලාවකත් ව්‍යවසායකයා කියන්නේ කවුද කියලා ඇහුවොත් අනිවාර්යයෙන්ම මෙයා මොනවද? අර සාධක ටික තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අවදානම් දන්නවා, ස්වාධීනයි, නිර්මාණශීලී, ඉහළ කැපවීම, ඉහළ අදිෂ්ඨානය, ඒ වගේ ගොඩාක් කරුණු වල දැන් පාඩම් කරලා තියෙන අන්න ඒකෙන් දෙකක් ලියන්න තියෙන. දැන්
මේ කියන්නේ ඡේදය ඇසුරෙන්නේ. එතකොට මේකේ තියෙනවා ව්‍යාපාරයේ පුළුල් කිරීම සඳහා මෙයා අවදානමක් ගන්නවා. ඒක තමයි එක උත්තරය. අනිත් උත්තරේ තමයි මෙයා ව්‍යාපාරික අවස්ථා හඳුනා ගත්තා. ඒක තමයි අනිත් උත්තරේ. හරිද? එයා ව්‍යවසායක ගුණාංග කියලා කියන්නේ ඒවට. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නය අහනවා මෙම ව්‍යාපාරයේ පුළුල් කිරීමේදී සුරේෂ් මහතා යොදාගත යුතු කළමනාකරන කුසලතා දෙකක් නම් කරන්න. මොනවද මේ කළමනාකරන කුසලතා කියලා අහන්නේ? අර කළමනාකරන ක්‍රියාවලියේ පියවර 4න් දෙකක් තමයි මේ අහන්නේ. අපි කතා කරා සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය. එතන මෙතනදී අපි මොන කරුණු දෙක මොන කොටස් දෙකද ලියන්න ඕනේ? මෙතනදී කියන්නේ ප්‍රශ්නේ ඔන්න බලන්න. හරිද? මෙම ව්‍යාපාරයේ පුළුල් කිරීමේදී සුරේෂ් මහතා යොදාගත යුතු කළමනාකරන කුසලතා දෙකක්. ඒ කියන්නේ මේ තියෙන ව්‍යාපාරේ පුළුල් කරන්න යන්නේ. එතන මෙයාට මොකක්ද ඕනේ? බිස්නස් ප්ලෑන් එකක් ඕනේ. ඒ කියන්නේ මේක පුළුල් කරාම කොයි විදිහටද අපි කරන්නේ? කොයි පැත්තෙන්ද අපි මේක කරන්නේ? මොන වගේ යන්ත්‍ර සූත්‍ර අපිට අවශ්‍ය වෙයිද? මොන වගේ ව්‍යාපාර පසුබිමක් තියෙද කියලා මෙයාලා ඉස්සෙල්ලා මොකද ඕනේ? සැලසුම් කරනවා. ඊට පස්සේ දෙවෙනි එක මොකද? සංවිධානකරණයක් ඕනේ. කියන්නේ මේගොල්ලෝ දැන් මේක පුළුල් කරාට පස්සේ මේකේ කොහොමද සේවකයෝ ටික මේව කරන්නේ? මැටීරියල් ටික කොහොමද මේව කරන්නේ? ඒ ටික අනිවාර්යයෙන්ම මේව කරන්න ඕනේ. හැබැයි අපිට ඊළඟ කරුණු දෙක වැදගත්ද මෙතනදී? මෙහෙවීම සහ පාලනය. නෑ. මොකද ඒ අවශ්‍ය නැත්තේ. මේක දැන් ව්‍යාපාරේ පුළුල් කරන්න යන්නේ. පුළුල් කරන්න හිතාගෙන තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. එතන කළමනාකරන කුසලතා දෙකට ඔයාලා ලියන්න ඕනේ සැලසුම්කරණය සහ සංවිධානකරණය. අයි අනිත් දෙක ලියන්න නැති හේතුව දැන් ව්‍යාපාරේ තාම මේ නිර්මාණය කරලා නැහැනේ මහ පරිමාණය. කියන්නේ ජාතික මට්ටමට මෙයාට ගෙනියන්න ඕනේ. කියන්නේ පුළුල් කරන්න ඕනේ. ඒ නිසා මෙයා පුළුල් කරලා ඔන්න කරගෙන යනවා නම් අනිත් කරුණු දෙකත් අපිට බලපානවා. හැබැයි දැනට බලපාන්නේ සැලසුම්කරණය සහ සංවිධානකරණය විතරයි. හේතුව තමයි මෙයා දැන් ව්‍යාපාරේ පුළුල් කරන්න යනවා විතරයි. නේද? හරි. ඒතර ඔයගොල්ලෝ ඒකේ උත්තර දෙක විදිහට දෙන්න ඕනේ සැලසුම්කරණය සහ සංවිධානකරණය. හරි. හතරවෙනි ප්‍රශ්නය අහනවා මෙම ව්‍යාපාරයේ සාර්ථකත්වයේ සඳහා භාවිතා කළ හැකි දැනට ව්‍යාපාරයේ සතු ඇති ශක්තියින් දෙක. බලන්නකො මම අර ඔයාලට කිව්වා වගේ ශදුවත විශ්ලේෂණයයි ව්‍යාපාර කළමනාකරන කුසලතා ටිකයි ඒ වගේම ඔයාලට මේ අපි අන්තිමට කතා කරා ව්‍යවසායක ගැන. ව්‍යවසායකයේ සතු කුසලතා. ඒ කියන්නේ ව්‍යවසායකයා සතු ගුණාංග මොනවාද? ඔය ටිකෙන්මනේ අහන්නේ. එතකොට මේකට ලියන්න තියෙන්නේ ව්‍යාපාරයේ සතු ශක්තියින්. අපි ශක්තියින් ඡේද කියවද්දිම අපිට ඇහුණ මොකද? මෙයාට පේටන්ට් බලපත්‍රයක් තියෙනවා. ආය පරිසර හිතකාමී. ඒ කියන්නේ පරිසර හිතකාමී කියන්නේ ළමයි අනිවාර්ය මිනිස්සුන්ගේ ඔළුවට මොකක්ද දෙන්නේ? මේකෙන් පරිසරයට හානියක් නැහැ. කියන්නේ මේක ගුණාත්මක මේව එකක්. අපි අනිවාර්යෙන් ගන්නවනේ දැන් ගොඩක් කට්ටිය දැන් EVs වලට යනවා නේද? ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල්ස් වලට වගේ අන්න ඒ වගේ තමයි. ඒතර ඊට අමතරව අපි ගත්තොත් මේ සුරේෂ් මහතා නව නිපැයුම්කරුවෙකු ලෙස නමක් තියෙනවා. නමක් තිබ්බහම මොකද වෙන්නේ? ඒකත් ඇවිල්ලා ව්‍යාපාරයේ ශක්තියක්. ඔන්න අපි නිකන් උදාහරණයක් විදිහට මොකක් හරි ලොකු සමාගමක් තියෙනවා. ඒ සමාගමේ නම කිව්ව ගමන් අපිට ටින් ගාලා මීටර වෙනවා. මේ තියෙන අර අහවල් ප්‍රොඩක්ට් එක. මේ තියෙන අහවල් අර නිෂ්පාදනය කියලා ටින් ගාලා ඔළුවට එනවා නේද? අන්න ඒක තමයි ව්‍යාපාරයේ නමක් කියලා කියන්නේ. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් නේම් එක කියලා කියන්නේ විශාලම ලොකුම ලොකු දෙයක් කරන්න පුළුවන් දෙයක් තමයි ලොකුම ශක්තිය තමයි බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ නේම් එක. හරිද? ඒතර ඒකෙදි ඔයාලට ලියන්න පුළුවන් පේටන්ට් බලපත්‍රයක් ලබා තිබීම, ඊට පස්සේ නව නිපැයුම්කරුවෙකු ලෙස ඔහු නමක් ලබාගෙන තිබීම, දැනට වෙළඳ පොලේ අලෙවි වන යන්ත්‍රයක් ඔහු සතුව තිබීම, පරිසර හිතකාමී තාක්ෂණයක් භාවිතා කිරීම, ඒ වගේම ගෘහස්ත ජලය පිරිසිදු කිරීමේ හැකියාව යන්ත්‍රයේ සතු වීම. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකක්ද කියලා. මේ ප්‍රශ්නේ කියනවා ඉදිරි අනාගතයේදී සුරේෂ් මහතාගේ ව්‍යාපාරයේ ඇති වී හැකි අවදානම අවම කිරීම සඳහා උපකාරක සේවා ලබාගත හැකි ආයතන වර්ගයක් සඳහන් කරන්න. එතන මෙතනදී කියන්නේ සුරේෂ් මහත්තයාගේ ව්‍යාපාරයේ ඔන්න ඉස්සරහට කරගෙන යද්දී යම්කිසි මොකක් හරි අවදානමකට ලක් වෙන්න පුළුවන්. ඒ අවදානම අවම කරගන්න. අපිට ඔළුවට එන්නේ මොකද්ද? සාමාන්‍ය මොකක් හරි අවදානමක් තියෙනවා නම් අවම කරගන්න අපි මොකද්ද සාමාන්‍යයෙන් ගන්න සේවාව? ක්ෂණික අපිට එනවා නේද? නිකන් ජීවිත රක්ෂණයක් ගන්න ඕනේ මොනවා හරි ඔහම කියලා. ඒතර මොකක්ද එන්නේ? රක්ෂණ ආයතනයක් තමයි මේකට උත්තරේ එන්නේ. මොකද රක්ෂණ ආයතන වල තියෙනවා එක එක රක්ෂණ වර්ග තියෙනවානේ. අපි දැන් බොහෝ දුරට ගන්න අපි වාහනවලට ගන්නවානේ වාහන රක්ෂණ මේකක් ගන්නවා. ඊට අමතරව අපි නොදන්න ගොඩක් ඒවා තියෙනවා. සමහරවිට ගිනි රක්ෂණ සේවා ගිනි රක්ෂණය තියෙනවා. ඊට පස්සේ සොර සතුරු ඒ වගේ මේව තියෙනවා. දැන් අපි හිතමු සුරේෂ් මහත්තයා මේ බිස්නස් එක කරගෙන යනකොට මෙයාගේ සමහර විට හොරු පැනලා මෙයාගේ මැෂින් එකේ කෑලි මොන හරි ගලවන් ගියා කියලා ආයතනේ. ඒතර ඒ වෙනුවෙන් යාලට රක්ෂණ ආයතනයේ වෙන්න තියෙන අවදානම අවම කරගන්න පුළුවන්. ඒතර මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට ඔයගොල්ලෝ ලියන්නේ රක්ෂණ ආයතනය. එහෙම නැත්නම් රක්ෂණ සමාගම.
හරි. ඊට පස්සේ ඒකේ B කොටස. ඔන්න දැන් B කොටසට යනවා. මම කියවනේ 80%ක් අහන්නේ ව්‍යවසායකත්වය හා කළමනාකරණය. ඊටු 20% අහන්නේ සෞඛ්‍ය ආරක්ෂාව, සම්මත ප්‍රමිති හා පිරිවිතර සහ සම්මත මිනුම් වලින්. හරි. ඔන්න මේ දෙවෙනි කොටස. ඒ කියන්නේ B කොටසේ පළවෙනි ප්‍රශ්නය අහනවා මෙම ව්‍යාපාරය සඳහා ඉදිකරන කර්මාන්ත ශාලාවේ වහලේ පරාල සවිකරන අතරතුර පැවතිය හැකි මනෝවිද්‍යාත්මක උවදුරක් සහ එම උවදුරින් මතුවන අවදානම පාලනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් නම් කරන්න. මේ මොනවද අහන්නේ? මේ සෞඛ්‍ය ආරක්ෂාව පාඩමෙන් අහන්නේ. උවදුරක් කියන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ඔයාලා දැන් පාඩම් කරලා ඇති කියලා හිතනවා. උවදුරක් කියලා කියන්නේ අපේ ජීවිතයට, අපේ දේපල වලට, පරිසරයට අනිවාර්යයෙන්ම හානියක් ඇති කර හැකි ඕනම තත්යකට අපි කියනවා උවදුරක් කියලා. එතකොට මෙතන මොකද්ද මේ වෙන්නේ? මෙයා කියන්නේ මේ කර්මාන්ත ශාලාවේ වහලේ පරාල සවිකරන අතරතුර. ඒ කියන්නේ වහල කියලා වහලේ පරාල සවිකරන කියන්නේ මේ ඉහළ මේ ඉහළ වැඩ කරන කට්ටියක් ඉන්නේ. ඒතර ඒගොල්ලන්ට මනෝවිද්‍යාත්මක උවදුරු කියන එක අනිවාර්යෙන් ඇති වෙනවනේ. ඕගොල්ලෝ උවදුරුත් ඉගෙනගෙන ඇති. මනෝවිද්‍යාත්මක උවදුරු, ජීව විද්‍යාත්මක උවදුරු, ශමතා උවදුරු කියලා උවදුරු වර්ග 5ක් ගැන ඉගෙනගෙන ඇති කියලා හිතනවා. අනිවාර්යෙන් තියෙනවා. ඒක ඉගෙනගෙන ඇති කියලා පාඩම් කරලා ඇති කියලා හිතනවා. ඒතර ඒකෙන් මේකේ අහන්නේ මනෝවිද්‍යාත්මක උවදුරක්. ඒතර ඕගොල්ලෝ උවදුරු කියන එකට ලියන්න ඕනේ උස් ස්ථානවල වැඩ කිරීමේදී ඇතිවන මානසික ආතතිය. නේද? අපි උඩක වැඩ කරනකොට ඇත්තටම අනිවාර්යෙන් අපිට මානසික බලපානවනේ. අපි එකපාරම බිම දැක්කම බිම දැක්ක ගමන් අම්මෝ මෙන්න මේ මෙහෙන පහළ තියෙන්නේ අපේ අර හිත කලබල වෙනවනේ. ඒතර සමහර විට අපි අර හරියට කර ඉන්න වැඩේ අමතක කරලා සමහර වෙලාවට එතනින් වැටෙන්න පුළුවන්. එක්ක අපේ මොකක් හරි ආතින් මොන හරි ආයුධයක් හරි කරන වැඩේ වැරදෙන්න පුළුවන් නේ. අන්න ඒ වගේ. එතකොට උවදුර කියන එකට ඕගොල්ලෝ ලියන්න ඕනේ උස් ස්ථානවල වැඩ කිරීමේදී ඇතිවන මානසික ආතතිය. එතකොට ඒක පාලනය කරගන්නේ කොහොමද? ඕගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි ආරක්ෂිත දැලක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇතිනේ ඔය ලොකු බිල්ඩින් හදනකොට ඒව වටේ මොකද්ද? කොළ පාට දැලක් ගහලා තියෙනවනේ. ඒ දැල ගහලා තියෙන්නේ. ඒ වගේ අර ඇතිවෙන මානසික ආතතිය අඩු කරන්න. කොහොමද මානසික ආතතිය අඩු වෙන්නේ? මානසික ආතතිය අඩු වෙන්නේ ඕගොල්ලෝ ඒ දැලේ මොන පාට දැකලා තියෙන්නේ මොකද? කොළ පාට නේද? ඒ කොළ පාට දැලක් දාන්නේ අපි හිතන්නේ අපි සාමාන්‍ය බිම් මට්ටමේ ඉන්නකොට අපි ඇහැට දකින්නේ මොනවද? ගොඩක් එළිය ඇවිදිනවා කියලා හිතන ගස් කොළන් දකින්න. ඒතර ගස් කොළන් මොන පාටද? කොළ පාටයි නේ. ඒතර අපේ හිතට එන්නේ නැහැ කොයි වෙලාවක අපි උඩක ඉන්නේ. එහෙම කියලා අපි දන්නවා අපි මේ පොළොව මට්ටමේ ඉන්නේ. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපේ මනස එහෙම කිසි වෙලාවකවත් කලබල වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි කොළ පාට දැලක් දැම්මම අපි සමහර වෙලාවට උඩ වැඩ කර ඉන්නකොට අපේ ඇස් වලට පේන්නේ අර කොළ පාටම තමයි. ඒතර අපේ හිතට ඒ වගේම ඔළුවට බය වෙන ප්‍රමාණය අඩුයි. අපි හිතනවා අපි මේ සාමාන්‍ය පරිසර මේවයිකෙම ඉන්නවා කියන එක ඔළුවට එනවා නේද? ඒ වගේම තමයි මේ දැල් දානවා අපි වැඩ කර ඉද්දී සමහර විට අපේ අතින් ආයුධ වැටෙන්න පුළුවන්, ඒ භාවිතා කරන ලෑලි වෙන්න පුළුවන්, ගල් වෙන්න පුළුවන් වැටෙනවා. ඒ වැටෙන ඒවා සමහර විට අපි හිතමුගේ ඒ අසල පාරක් තියෙනවා කියලා. ඒ පාරට යන්න පුළුවන් නේද? අපි මේ කියන්නේ කෙලින්ම දැන් ඔය ගල් මොන හරි වැටෙනවා කියන්නකො. දැන් මෙහෙම බිල්ඩින් එක තියෙනවා. මේ බිල්ඩින් එකෙන් මෙහෙම වැටෙනවා කියලා හිතන්නකො. මෙහෙම කෙලින්ම වැටෙනවද මෙහෙම බිමට? නෑ. මේක මෙන්න මෙහෙම ඇන්ගල් එකකට තමයි වැටෙන්නේ. එතන මේ හරිය මොකක් හරි මෙහෙම පාරක් තියෙනවා නම් එතන මෙන්න මේ හරිය ගලක් ඇවිල්ලා මෙන්න මේ පාරට දෙන්න පුළුවන්. එතන මේ පාරේ සමහරට වාහන යනවා වෙන්න පුළුවන්. ඒ වාහන වලට වැදිලා කරදරයක් වෙන්න පුළුවන්. යන්නේ ඒතකොට ඒ දේවල් නැති කරන්න අඩු කරන්න තමයි මේ දැල දාන්නේ. එතන මේ දැල දැම්මම මොකද වෙන්නේ? දැල දාපු ගමන් වෙන්නේ මේන එක මේ දැලේ වැදිලා මෙහෙම බිමට පතිත වෙනවා. අර පාරට යන්නේ කාටවත් කරදරයක් වෙන්නේ නැහැ නේද? අන්න ඒක තමයි අතර ලියන්න ඕනේ ආරක්ෂිත දැලක් පාවිච්චි කිරීම. හරි. ඒකේ දෙවෙනි කොටස අහනවා කර්මාන්ත ශාලාවේ වහලේ විශාල පරාසයකින් යුතු ඉදිකිරීමට යෝජිතය. ඒ කියන්නේ වහලේ මොකද්ද? මේ වහලේ දිග වැඩි කරන්න. ඒ කියන්නේ විශාල වහලයක් තමයි මේක ගහන්න යනවා කියලා කියන්නේ. යුතු පරාසයකින් යුතු ඉදිකිරීමට යෝජිතයි. මෙවැනි වහල නිර්මාණය කිරීමට හැකිවීම සඳහා දායක වූ ඉංජිනේරු තාක්ෂණ වේදේ හැරෝම් ලක්ෂයක් සඳහන් කරන්න. මම කියවනේ ඕගොල්ලන්ට මේකේ සමහර වෙලට එක ප්‍රශ්නයක් අහනවා ඉංජිනේරු තාක්ෂණ වේදේ හැඳින්වීමේ පළවෙනි පාඩමේ. ඒතර අපි පළවෙනි පාඩමේ කතා කරා මම සරලව ටිංගල කියලා දෙන්නම්. මේ අපි ඒකෙදි කතා කරේ ඉංජිනේරු තාක්ෂණ වේදේ කොහොමද තාක්ෂණයේ අතීතයේ තිබ්බේ කොහොමද කෙමින් වර්තමාන වෙනකන් තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරා තාක්ෂණ වේදේ හැරෝම් ලක්ෂණ මොනවද? ගොඩක් දේවල් කතා කරා නේද? ට්‍රාන්සිස්ටරේ රෝදය, ඊට පස්සේ ගින්දර හොයා ගැනීම, ඔය IC එක හොයා ගැනීම, ඔය වගේ ගොඩක් දේවල් කතා කරලා දැන් මේ නූතන යුගයට ඇවිල්ලා තියෙනවනේ. ඒතර අපි ඔයගේ කතා කරා කාර්මික විප්ලවය ගැන, ඊට පස්සේ දෙවන ලෝක යුද්ධය ගැන, දෙවෙනි ලෝක යුද්ධයේ මොනවද දායාද වෙච්ච දේවල්, ඒ වගේ මේ දැන්
දැනට පවතින දේවල් කොච්චර දියුණු වෙලා තියෙනවද කියලා අපි ඉගෙන ගත්තා. ඒතර මේකෙදි අහන්නේ වහලක් ගැන. ඒතර වහලක් ගහනවා නම් අපි අනිවාර්යෙන් පාවිච්චි කරන්නේ මොනවද? වාණි නේද? ඒ කියන්නේ ලී අපිට ලොකු වහලවල ඒ කියන්නේ කර්මාන්තශාල වගේ ලොකු ඒවට පාවිච්චි කරන්න බෑනේ. සමහර වෙලාවට ලී පාවිච්චි කරන්න බැරි එක හේතුව තමයි ලී එකක් තමයි ඝන. අනිත් එක තමයි සමහර වෙලාවට කල් පැවැත්ම අඩු වෙනවා. අනිත් එක තමයි සමහර වෙලාවට ලී සොයා ගන්න අපහසුතාවයක් තියෙනවා. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් එකම දේ තමයි වාණි. වාණි මොකද උනේ? අපි තාක්ෂණයේදී හැරුම් ලක්ෂයක් විතර වාණි කියන එක හොයාගත්තා. ඒතර වාණි වලට විවිධ සමහර සමහර තව ලෝහ මිශ්‍ර කරලා ඒකේ තියෙන ශක්තිමත් භාවයන් එහෙම වැඩි කරා. එතකොට මේක යහන්නේ මොකද්ද? කර්මාන්තශාලාවේ වහලය විශාල කරන්න දායක වෙච්ච ඉංජිනේරු තාක්ෂණයේදී හැරුම් ලක්ෂයක් සඳහන් කරන්න. එතකොට ඒකට ඕගොල්ලෝ ලියන්න ඕනේ වාණේ භාවිතා කිරීම. ඒකට ඔයාලට ලියන්න පුළුවන් වාණේ කාප්ප භාවිතා කිරීම. එහෙම නැත්නම් වාණේ තලාන්ද භාවිතා කිරීම කියලා ඕගොල්ලන්ට මේක ලියන්න පුළුවන්. හරි. ඊළඟ ප්‍රශ්නය අහනවා මෙම ජල පිරිපහදු යන්ත්‍රයට පෙරහනක් සවි කිරීම සඳහා විස්කම්බයේ මිලිමීටර් 50. මේකේ කීයක් තියෙනවද විස්කම්බේ? ඒ කියන්නේ මේ දැලක් පාවිච්චි කරනවා මේක පෙරහන්න. ඒ දැලේ සිදුරක් කියනවලු. ඒ සිදුරේ විස්කම්බේ කියනවා මිලිමීටර් 50ක් කියලා කියනවා. ඊට පස්සේ සිදුරක් ඇත මෙම සිදුරේ වෘත්තාකාර බව පරීක්ෂා කිරීම සඳහා වර්නියර් ආමානය භාවිතා කළ හැක්කේ කෙසේද කියලා අහනවා. ඕගොල්ලෝ දන්නවනේ වර්නියර් කැලිපරේ ගැන. වර්නියර් කැලිපරේ ඕගොල්ලෝ SFT විෂයේදී හොඳට ඉගෙනගෙන තිනවා. වර්නියර් කැලිපරේ තියෙන කොටස් මොනවද? එතකොට වර්නියර් කැලිපරෙන් කොහොමද කුඩාම මිනුමක් හොයාගන්නේ? ඒකේ දෝෂයක් තියෙනවා නම් කොහොමද ඒක ඉවත් කරගන්නේ කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන තිනවා. එතකොට අපිට දන්නවා ප්‍රධාන වශයෙන් වර්නියර් කැලිපරේක අභ්‍යන්තර හනු, බාහිර හනු සහ ගැඹුරුමයින කූර තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මෙතනදී ප්‍රධාන වශයෙන් යොදා ගන්න පුළුවන් වෙන්නේ වර්නියර් කැලිපරේක අභ්‍යන්තර හනු. නේද? අභ්‍යන්තර හනු වලින් පුළුවන් මේකේ තියෙන විස්කම්බය කීයක්ද තියෙන්නේ කියලා බලනවා. එතකොට අපි බලනවා මෙන්න මෙහෙම එක තැනකට තියලා මෙතන තියෙනවා කීයක්ද? මිලිමීටර් 50යි කියලා හිතන්න. ඔන්න අපි තව තැනකට තියලා බලනවා. එතනක් තියෙනවා මිලිමීටර් 50යි. තව තැනකට තියලා තියෙනවා. එතන තියෙනවා මිලිමීටර් 49.9. ඔහොම අපිට මේකේ තැන් කීපයක ගත්තාම මෙන්න මේ මිලිමීටර් 50ට ආසන්නම අගයන් එනවනම් අපිට මේක කියන්න පුළුවන් මිලිමීටර් 50 හෝ ඊට ආසන්නම අගයන් එනවනම් මේක වෘත්තාකාරයි කියලා. ඒ කියන්නේ එකම විස්කම්භය තමයි මේ වටේම තියෙන්නේ. ඒතර ඕගොල්ලොන්ට මේක ලියන්න පුළුවන් උත්තරේ තමයි අවම වශයෙන් ස්ථාන දෙකකින් හෝ තුනකින් ඊට වඩා වැඩි ගණනකින් හරි අගයන් මැන එම අගයන් සමාන නම් ඒ වෘත්තාකාර බව අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේකේ හතරවෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නය අහනවා පානීය ජලයේ ගුණාත්මක භාවය සඳහා ප්‍රමිති සපයන ජාතික ආයතනයක්. මොකක්ද අහන්නේ? ජාතික ආයතනයක්. ඒ කියන්නේ ජාතික වශයෙන් තියෙන ආයතනයක්. ඕගොල්ලෝ දන්නවා දැනටම ප්‍රධාන දෙකක් තියෙනවා කියලා. එකක් තමයි SLS සහ ISO. ඒතර ISO ගැන නෙමෙයි මෙතනදී අහන්නේ. ISO කියන්නේ මොකද්ද? International Standard Organization. ඒතර SLS කියන්නේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්. එතකොට මෙතනදී අහන්නේ ජාතික ආයතනයක් නම් කර එවැනි ප්‍රමිති භාවිතා කිරීම මගින් ව්‍යාපාරයකට ලබා ගත හැකි ප්‍රතිලාභයක් නම් කරන්න. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට ලියන්න ඕනේ මොකද්ද? SLS. SLS එක තමයි ජාතික මට්ටමේ අපේ SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියලා අපි සිංහලෙන් කියනනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට තව මේ ජාතික ආයතනයක් විතර ගන්න පුළුවන්. මේක මොනවද? ජලය සම්බන්ධනේ මේ ප්‍රශ්නේදී කතා කරන්නේ. ඒ කියන්නේ ෆිල්ටර් එකක් ගැන කතා කරන්නේ. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ජල සම්පාදන හා ජල අපවාහන මණ්ඩලයේ මේකට අනුමැතියක් එහෙම නැත්නම් ප්‍රමිතියක් ලබා ගන්න. ඒතර මේ ප්‍රමිතියක් ගත්තාම මොකද වෙන්නේ? ප්‍රමිතියක් ගත්තාම වෙන්නේ මිනිස්සුන්ගේ තියෙන විශ්වාසවන්තභාවය. ඒ අපි ගන්න නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වැඩි කියලා ඔප්පු කරන්න පුළුවන් නේද? ඒතර අනිවාර්යයෙන්ම මිනිස්සුන්ගේ තියෙන ඉල්ලුම මොකද වෙන්නේ? ඉල්ලුම වැඩි වෙනවා. ඒතර මේ ප්‍රශ්නේ අහනවා ජාතික ප්‍රමිති ආයතනයක් නම් කර ලබාගත හැකි ප්‍රතිලාභයක් සඳහන් කරන්න. ප්‍රතිලාභය තමයි අලෙවිය වැඩිවීම, පාරිභෝගික විශ්වාසය වැඩිවීම. හරිද? එතකොට දැන් අපි වුණත් කඩේකට ගිහින් බඩුවක් ගන්නකොට සාමාන්‍යයෙන් SLS ISO ගොඩක් දුරට තියෙනවා. අපි ඒම විශේෂයෙන් අරන් බලන්නේ නැහැ නේ මේකේ SLS තියෙනවද? හැබැයි අපි දන්නවා මේ SLS අනුමැතිය තියෙනවා තමයි ගොඩක් මේ ප්‍රමිති සාතිකයක් තියෙනවා තමයි වෙළඳ පොළට එන්නේ. එතකොට අපි දන්නවනේ බයක් නැතුව ගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට සමහර නිෂ්පාදන තියෙනවා නිෂ්පාදන දිනයක් නැහැ, නිෂ්පාදන කරපු ක්‍රියාවලියක් නැහැ, ඒකේ අඩංගු අමුද්‍රව්‍ය එහෙම නැත්නම් ඉන්ග්‍රීඩියන්ට්ස් ටික නැහැ. ඒ වගේ දේවල් අපි ගන්නද පෙළඹෙන්නේ නැත්නම් ඒහා භාණ්ඩෙම සමාන භාණ්ඩයක් තියෙනවා මොකක් හරි ඒකේ කල්ලිකුත් වීමේ දිනේ, නිෂ්පාදන දිනේ, කාණ්ඩ අංකය,
මේ ඇසුරුම් කරන කිරීමේ හැම දෙයක්ම මේකේ සඳහන් කරලා තියෙන අමුද්‍රව්‍ය ගැන. එතන අපි ගන්නෙ මොකද්ද? අර සියලුම විස්තර එක්ක ප්‍රමිතියක් තියෙන එකක් නේද අපි ගන්න හැමතිස්සෙම පෙළඹෙන්නේ. ඇයි අපිට ජීවිතේට අවදානමක් ගන්න බෑනේ නේද? ඒ වගේ තමයි. එතන ජාතික මේ ප්‍රමිති ආයතනයකින් මේ වගේ දෙයක් ගත්තාම අපිට අනිවාර්යයෙන්ම විශ්වාසවන්තභාවය සහ ගුණාත්මකභාවය වැඩි වෙනවා. එතකොට මේක තමයි මේ සම්පූර්ණ දැන් ප්‍රශ්න ඉවරයි. අපි දැන් කතා කරලා අපි 2020 පේපරෙත් මේ මම ඊළඟට ඉක්මනට අරන් එන්නම්. එතකොට ඕගොල්ලෝ මේකේ අනිවාර්යයෙන්ම මේ විවසායකත්වය ලියද්දි ලකුණු 70න් 75ම ගන්න පුළුවන් ළමයි. කිසි දෙයකට බය වෙන්න එපා. ඕගොල්ලෝ තියරි අමතකුණත් මේ කරුණු ටික මතකයි නම් ඕගොල්ලෝ මැච් එකක් ගහගන්න පුළුවන්. මොකද්ද? ශබ්දවත විශ්ලේෂණයේ ශක්තියෙන් දුර්වලතා අවස්ථා තර්ජන කියන මේ වගේ තේරුම ඕගොල්ලන්ට සාමාන්‍ය විදිහට තේරෙනවා නම් ඒ ඡේදය කියනකොට ඔයාලට තේරෙනවා මේ තියෙන ශක්තියක්ද අවස්ථාවක්ද දුර්වලතාවයක්ද තර්ජනයක්ද කියලා. ඒ වගේම තමයි කළමනාකරණ ක්‍රියාවලිය. සැලසුම්කරණය, සංවිධානයකරණය, මෙහෙවීම සහ පාලනය. සැලසුම්කරණයේදී මොකද අපි කරේ? ප්ලෑන් එක හැදුවා. සංවිධානයකරණයේදී අර මිනිස්සු ටික තියෙන අමුද්‍රව්‍ය ටික බෙදුවා. මෙහෙවීමේදී ඒ දේවල් ටික දාලා පාලනය කරගෙන ගියා. මෙහෙවගෙන ගියා. කළමනාකරුවෝ ටික ඒ ටික මෙහෙවගෙන ගියා. ඊට පස්සේ පාලනයේදී මොන හරි ප්‍රශ්නයක් තියෙනවනේ ඒ ප්‍රශ්නෙට ගැටලුව හොයලා ගැටලුවට විසඳුම හොයලා ඒ දේවල් ටික හරි ගැස්සුවා. එච්චරයි. ඊට පස්සේ ව්‍යවසායකත්වයේදී මොකද කරේ? අපි ව්‍යවසායකයා කියන එක්කෙනා කවුද කියලා කතා කරා. ව්‍යවසායකයා කියලා කියන්නේ හැමතිස්සෙම අවදානම් ධර්මී නව්‍යතාව නිෂ්පාදනය කරන්න නේද? එතකොට එයාගේ අපි මේ ගතිගුණ වගේක් කතා කරා. එකක් තමයි අවදානම් ධර්ම. ඒ වගේම තමයි එයාගේ නිර්මාණශීලී බව, ඉහළ කැපවීම, අධිෂ්ඨානය, අවදානම් බාර ගැනීම, ඒ වගේ ගොඩක් දේවල් ගැන කතා කරා. ඒ කරුණු ටික ඔයගොල්ලෝගේ ඔළුව තිබ්බොත් ගොඩක් දුරට මේ ව්‍යවසායකත්වයේ කියන ප්‍රශ්නේ ලකුණු 70න් 75ම බොහෝ විට 70ක් අනිවාර්යෙන් පන්න ගන්න ඕගොල්ලන්ට පුළුවන් අනිවාර්යෙන්ම. ඒ නිසා ඒ කොටස් ටික අනිවාර්යෙන් ඔළුවේ තියාගන්න. ඔළුවේ තිබ්බේ නැත්නම් අර ඡේදයේ කියවාදී සම්බන්ධ සාමාන්‍ය දෙයක් ඔළුවේ තිබ්බොත් අපිට මැච් එකක් ගාගත්තා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙන. එහෙනම් හැමෝටම හොඳට වැඩ ටික කරගෙන 2025 එන ඉස්සරහට එන එක්සෑම් එක මේ ලියලා මේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න කියලා එහෙනම් හැමෝටම ප්‍රාර්ථනා කරන වැඩ ටික කරගෙන යන්න. එහෙනම් සුබ දවසක්.